ආයිබෝන් මම අම්බලේ මම කතා කරන්න ආවේ අම්බලේට මොකද වුනේ පහුගිය දවස්වල අම්බලේට පිස්සු හැදිලා අම්බලේට මොකක් හරි වෙලා ඔව් අම්බලේට යමක් වුණා මේ සක්වල ගලේ සමහර රාජකාරී තියෙනවා ඒ රාජකාරිය කරලා ඉවර වෙනකොට අපෙත් පොඩි තුවාල තැලීම් සීරීම් ලේ ගැලීම් ආදී අබාධයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තවත් එක් රාජකාරියක ප්‍රතිඵලයක් විදියට ඇතිවන්නා වූ අතුරුඵල විදියට පැමිණුණා වූ අතුරු ආන්තරා ටිකක් වැඩ සිද්ධ වෙන්න පටන් ගත්ත නිසා සිද්ධ වුණු අලකලංචියක්. මම සටහන් කරා මගේ පිටුවේ එම අවස්ථාව ත්‍රාසජනක අත්දැකීම් ජනිත කරයි. ඔව් මේක ලොකු පාඩමක්. මේ පාඩම ඇතුලේ තියෙන ගොඩාක් දේවල් මාතෘකාවේ. මම තාම ඒ ප්‍රත්‍යක්ෂය නිමා කළේ නැහැ. ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂය නිමා කළගත් දවසක මට තේරෙන භාෂාවෙන් මම ඒක පැහැදිලි කරන්නම් තේරුම් ගන්න පුළුවන් විදියට. එතෙක් මට ඒ ගැන කතා කරන්න බෑ. හැබැයි මට මේ කාරණාව සටහන් කරන්න ඕනේ 2025ක ගෙවුණු වෙසක පුන් පොහෝ දිනේ පටන් මතුවට සුන්දර කාලයක් එකතු වෙනවා අපේ මිනිසුන්ට. අන්නේ සුන්දර කාලය ලබන්න ටිකක් කටොර කර්කශ කටුක අති වේදනාකාරී අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒ අත්දැකීම් හරි ත්‍රාසජනකයි. ඒ ත්‍රාසජනක දේවල් තේරුම් අරගෙන අපිට ක්‍රියාත්මක වෙලා මේ කාරණාව සිද්ධ කරගන්න පුළුවන් වුණොත් අපිට යම් කිසි සැනසිලිදායක භාවයක් උදා කරගන්න පුළුවන් මාර්ගයක් විවර වෙනවා කියන වග විතරක් මට සටහන් කරන්න පුළුවන්. ඉතින් ලොකු සම්දිස්ථානයක් ඒක මැරිලා ඉපදුනා වගේ එකක්. නමුත් මැරිලා ඉපදෙන කෙනෙකුට මරණු තැනින් නිම කළ තැනින් ආපහු උප්පත්තිය ලබන්නේ නැහැ. අලුත් එකක් විදිහට ලබන්නේ. නමුත් මේක එක්තරා ජවනිකාවක් නතර වෙලා ඒ කාලය තුල මේකුත් බාධක වලට ලක් වෙලා ඒ බාධක තුලින් මාර්ගය විවර කරගන්න මොකද්ද මේ වෙන්නේ සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න පුළුවන්කමට යාමය බිහි වෙනවා. මේක බිහි වෙන්නේ ඇත්තම කියනවා නම් මලගමකදී. මම මේ මොහොතේම ඉඳගෙනයි මම මේ කතා කරන්නේ. මලගමකට සහභාගී වෙනවා. මලගමට සහභාගී වෙලා ඉන්නකොට ඒ වෙලාවේ පවතින කාල තත්ත්වයට අනුකූලව මම එතන හැසිරෙනකොට තමයි මට මේක පැහැදිලි වෙන්නේ. ඉතින් මේක මට නමකින් හඳුන්වන්න බෑ මොකද්ද මේ සිද්ධ වුනේ කියන එක පිළිබඳව. හැබැයි නොයෙකුත් ශාස්ත්‍ර සහ ශාස්ත්‍රයන් හරහා මේක විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මම එහෙම මාධ්‍යයක් ඔස්සේවත් විග්‍රහ කරන්න සූදානමක් නැහැ. මට ඒ පිළිබඳව තාම අවසරයක් නැහැ ප්‍රකාශ කළ යුතුයි කියන එක පිළිබඳව. මොකද අවසරයක් වෙන්න මම මේ කාරණාව හරියාකාරව දැනගෙන ඉවර කරන්න ඕනේ. ඒ නිසා නමුත් මේ මාර්ගයේන අපේ බොහෝ දෙනෙකුට මේ ජීවන මාර්ගය තුල සංසාර ගමනේ යන්නා වූ සම්දිස්ථානය නිමා කරනවාද කියන කාරණාවෙදී සහ රට ජාතිය ආගම ආදී වූ හදවතට තදින් දැනෙනා වූ කාරණා සමග රැඳෙනවද නැත්නම් බුද්ධිය හරහා ජීවිතය බුද්ධිමත් මාර්ගයකින් ප්‍රඥාව කරා ගෙනියන්න තමන්ගේ බුද්ධිය සරණ යනවද කියන කාරණාව පසක් කරගන්න හොඳ වෙලාවක් වුණා. ඉතින් මේ පසුබිම තුල අපිට අවස්ථානුකූලව හැසිරීමේදී ලබන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙම දෙයක් තමයි මම ලැබුවේ. ඉතින් අම්බලේට ඕක තමයි
ඇත්තටම උනේ අම්බලේ ඉන්නවා. අම්බලේම තමයි. හැබැයි හිටියට වැඩිය පොඩ්ඩක් වෙනස් හොඳ පැත්තෙන් යහපතෙන් ඉවසීමෙන් අධිකොටගත් ගොඩක් දේවල් වලින් මොකද මෙච්චර කල් ආපු මිනිසයා මහා ප්‍රහාරයකට ලක් වුණා. ඉතින් ඒ ප්‍රහාරය අති දැවැන්තයි, බොහොම බරපතලයි, රිදුම් සහගතයි, වින්දනීයත්වයෙන් තොරයි. වින්දනීයත්වයෙන් තොර නෙමෙයි, වින්දනීයත්වයේ තියෙනවා. ඒ වින්දනීයත්වය දුක්ඛිතයි, විඳවීමක් ඒක. ඉතින් ඒ වගේ මහා දැවැන්ත රාජකාරී වලට හැබැයි මේ සියලු පසුබිමට තුඩු වෙච්ච ජීව සම්පත් තියෙනවා මගේ කාරණාවේ. මම ඒ ඇත්තෝ ගැන දැන් හෙලි කරන්නේ නැහැ. ඒ ඇත්තෝගේ පුද්ගලික අවසරයක් නැතුව මට කිසිසේත් මේ ඇත්තෝ ගැන ප්‍රකාශ කරන්න බෑ. නමුත් චරිත බොහොමයක්. හිතන්න අම්මා කෙනෙකුගේ අතකින් ඔළුවට අත තියලා ආශිර්වාදාත්මකව ඖෂධ ගැල්ලීමක් හෝ ආශිර්වාද කිරීමක් හෝ සෙනෙහසේ ප්‍රාර්ථනාවක් සිද්ධ කළොත් ඒ ඇත්තටම පුදුම ගුණයක් තියෙන දෙයක්. ඒ වගේම තමයි තාත්තා කෙනෙක් සහෘදත්වයෙන් පුතෙක් එක්ක බැඳුනොත් ඒක මහා පුදුමාකාර බලයක්, ජවයක්. ඒ වගේම තමයි සහෝදරියකට, සහෝදරයෙකුට, දරුවෙකුට තම ලෙන්ගතුභාවය පිළිබඳව දැනෙන හැඟීම් නිසියාකාරව බෙදා ගැනීමේ හැකියාව බලවත් ආකාරයෙන් පිටනවා. දුකත් මාරයා කියලා කියන්නේ ලේසි එකක් නෙමෙයි. මේ දැනුත් මේ කතාවට මාර බාධාව ලස්සනට එනවා. නමුත් අපි උත්සාහ කරමු මේ ගමන අරගෙන යන්න සර්වකාරීය නිසියාකාරව ඉෂ්ට සිද්ධ වෙන්න කියන ආකාරයෙන්. ඉතින් මේ පුජ්‍යලයෝ ඉන්නවා. මේ පුජ්‍යලයෝ ඒ විදිහේ සන්තර්පණ සිද්ධ කරලා තමයි ඒ සන්තර්පණයන්ගේ නොයෙකුත් බල ප්‍රබල වීම සහ ක්‍රියාත්මක වීම සහ ඒ අන්‍යෝන්‍ය ගනුදෙනුවක් තුළ තමයි මාර්ගයේ විවරණය. ඉතින් ඒ ගනුදෙනු විදියට නොයෙකුත් වික්‍රමාකාරයෙන් තියෙනවා. ඉතින් ඔය සියලුම දේ එකතු කරලා මට මේ පණිවිඩය පැහැදිලි කරන්න නෙමෙයි මං ආවේ. ඇත්තටම අම්බලේට මොකද වුනේ කියන එක කතා කරන්න. මොකද නැත්තම් මගේ ඉන්න සහෘද ප්‍රේක්ෂක ඒ වගේම සහජීවනයෙන් අත්වැල් බැඳගත් අපේ සහෘද සියලුම දෙනා කල්පනා කරයි මූට මොන පිස්සුවක් වෙලාද මේ මූ කියවනවා මරු කියවනවා. ඔව් මරු කියවිල්ලක් තමයි ඒක. හැබැයි ඒ මරු කියවිල්ල කියවන්න නැතුව මිනිස්සු ජීවිතේ නැති කරගන්නවා. එතකොට නැති වුණ හේතුව දන්නේ නැහැ. ඊළඟට කියනවා හරි ඔකට ගෑණියෙක් ඉඳලා තමයි. ඒකයි මේ ගෑනු ප්‍රශ්නයකට තමයි ඕක උනේ. ඔව් මේක මමත් ඇත්තටම කිව්වේ මොකද කාන්තා පාර්ශවයේ පිළිබඳව මිනිස්සෙක්ගේ හිතේ, කාන්තාවගේ හිතේ සපත් නිරෝෂය කියන ගුණය පවතිනවා. තමන්ගේ යම් කිසි දෙයකට වගේම තමන් පිළිබඳව වට පරිමාණයේ තියෙන සියලුම දේ පිළිබඳව සපත් නිරෝෂය. ඒක හරිය සුන්දර ඉරිසියාවක් කියලායි කියන්නේ. ඉතින් තමන්ගේ ස්වාමියා පිළිබඳව ඕනම කාන්තාවකට ඒ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ පති උත්සාහ සීලය රකින්න වෙලාවක, තමන්ගේ පතිතුමන් වෙනුවෙන් තමන්ගේ කාර්යය කරන වෙලාවක ඒ වගේ ගණේ යම් හිත රිදීමක්, තැවීමක්, දැවීමක් ප්‍රබල සහ මධ්‍ය මට්ටමින් හෝ අව මට්ටමින් හෝ කිනම් වූ ආකාරයකින් දැනුණාද ඒ දැනුණා වූ තැනේදී ක්‍රියාත්මක වීම ඕක තමයි. ඉතින් ඒ දේවල් වලින් මට ලොකු ප්‍රහාරයක් එල්ල කරගන්න ඕන වුණා. මොකද මේ ප්‍රහාරය එල්ල කර ගැනීමෙන් එක්කෝ වැළලෙන්න ඕනේ, නැත්තම් බලු වෙන්න ඕනේ, එහෙම නැත්තම් පැවිදි වෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕන මාර්ගයටත් මම කරුණු කාරණා සොයා බැලුවාම තාම මම එතෙන්ට යන්න සුදුසු මට්ටමක නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලෞකික ලෝකයේ ඇතුලේ මම ඇති කරගත්තා වූ මුල් පිරුවා වූ ආරම්භ කළා වූ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික නිමා කරන්න ඕනේ. ඒ ටික නිමා කරලා ඉවර වෙලා තමයි එහෙම මාර්ගයකට යන්න. ඉතින් එහෙම මාර්ගයකට යන්න කලින් මෙතන ඉඳගෙන ඒ කරුණු කාරණා සිද්ධ කරන්න ඕන නම් මේ ජීවිතේ පවත්වා ගන්න ඕනේ. ඉතින් ජීවිතේ පවත්වා ගන්න නම් අර මරණයෙන් ලැබෙන අපවාද ටික මේ මහ පොළොව උඩ ඉඳගෙන භුක්ති විඳින්න පුළුවන්ද කියලා බලන්න ඕන. අපේ ස්වාභාවික හෙළය මට වචනයක් දීලා තිබුණා. මම ඒ වචනයට හිස නමා මේ ආචාර කරනවා. බොහොම ස්තුතියි ඔබේ ඒ වචනය තුල යම්කිසි මාතෘකාවක් කතා කළ යුතුයි. මම ඒක මේ වෙලාවේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔබට මම ආයිබෝන් කියන පණිවිඩය දුන්නා. ඔබත් මට ඒ පණිවිඩය විදිහටම දීලා තිබුණා. ඉතින් අපි මට කතා කළ යුතු ටිකක් ඔබත් එක්ක තියෙනවා. මගේ යහපත පිණිස ඔබගෙන් ලද යුතු දනු සම්භාරයක් තියෙනවා. අන්න ඒකට මම ඔබතුමා හෝ තුමිය කියන මන් දන්නේ නැහැ කවුද කියලා. මට ඒ ශක්තිය අවශ්‍යයි. ඒ වගේම තමයි මෙන්න මේ කාරණාව ඒ විදිහට සිද්ධ කරගෙන තවත් එක මරපින්මක් පැන්නා හා සමානයි කියලා කිව්වොත් හරියටම හරි. මොකද මාරයා
එකයි මේ ගනුදෙනුව මාරයා සිද්ධ කළත් මේ මාරයාට මොනතරම් අපි සහෘද වෙන්න උත්සාහ කළත් පින් අනුමෝදනා කළත් සූතිකාමීත්වයේ ප්‍රාර්ථනා කළත් අපිට ලැබෙන්න තියෙන මාරයාගෙන් ලැබිය යුතු දේ හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ලැබෙන දේ අපි ලබන්න ඕනේ. ඉතින් ඒ ලබන දේ අපිට මූණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මූණ දීලා අපේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේක සමහර විට ගැඹුරු කාරණාවක් වෙන්න ඇති. මට තේරෙන විදිහට මට උනේ මෙන්න මේකයි කියන එක මම ওই තේරුම් ගත්ත විදිහට කිව්වා. අපිත් එක්ක ඉන්න සමහර සහෘදයෝ දන්නව ඇත්ත කතන්දරේ. ඉතින් දන්න ඇත්තෝ ඒ දේවල් වලට ඉතින් සාමාන්‍ය විදිහේ ප්‍රතිචාර ප්‍රබල වශයෙන් දක්වලා තිබුණා. ඒ සියලු දෙනාටමත් මාත් එක්ක මේ වෙලාවේ මේ තත්ත්වයට එන්න වගේත් එක හයිජැක් වෙලා ලොකු පිරිසක් හිටියා. සමහර අපේ සහෘදයෝ මල්ලිලා අයියලා අක්කලා නංගිලා නැන්දලා පුංචි අම්මලා ආදි වශයෙන් කියන්න පුළුවන් හඳුන්වන්න පුළුවන් අනන්ත ප්‍රමාණයක් ඥාති වෙන නොවන අනන්ත ප්‍රමාණයක් මාත් එක්ක අත්වල බැඳගත්ත. සමහර අයගේ දුර්ගතන අන්තුම් මං අඩුම තරමේ හැරිලා බැලුවෙත් නෑ. ඒත් සමා වෙන්න මම ඒක මේ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒලයි මම වැලකී සිටීමක් සිද්ධ කළා. මොකද මට මේක වදින ප්‍රහාර ටිකක් භුක්ති විඳින්න මේ ජීර්ණය කරගන්න ඒ පිළිබඳව මේ පෝෂණය ගන්න ඕන වුණා. ඒක නිසා ඉතින් ඒ අනන්ත වූ පිරිස සියලු දෙනාටම මේ වෙලාවේ කෘතගුණ වෙමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් ආයුෂ වර්ණයේ සැපේ බලේ ප්‍රඥා කියනවා පංචීදාරි ධර්ම සිද්ධ කරගෙන අපි අන්‍යෝන්‍ය වුණා. අනේ අන්‍යෝන්‍ය නිසා තමයි මම මේ මට්ටමට ඉන්නේ. අම්බලේ නැවත මේ ඔබ එක්ක කතා බහ කරන්නේ. අම්බලේ මොනවා කරයිද කියලා කියන මන් දන්නේ. හැබැයි මට මේ වචනේ දෙන්න පුළුවන්. අම්බලේ ගැතින් වැරදි වෙලා තියෙන්න පුළුවන්. අම්බලේ වැරදි කරලා තියෙනවා. හැබැයි හැමදාම අඟුලිමාල වෙලා හිටියේ නෑ. හැබැයි අඟුලිමාලට ඒ අපවාද නොලැබී තිබුණෙත් නෑ. මටත් ඒක තේරෙනවා. ඉතින් මේ ඉදිරි කාලය උත්සාහ කරන්නේ සහස්‍රයක් නොවෙන්න පුළුවන්, සියවසක් නොවෙන්න පුළුවන්. බෝවාදී කාලයක් පවතිනාක් තුරාවට පවතිනාත් එක් මේ කාර්යයත් සමග සුබසිත යහපත පිණිස කාත් එක්ක හිත හොඳ භාවයෙන් ගමනක් යන්න කටයුත්තක් සිද්ධ කරන්නේ මේ හදන්නේ කියන එක පිළිබඳව මට වචනයක් දෙන්න පුළුවන්. මොකද මට ඒ වැටහෙන්නා වූ කරුණු කාරණා එක්ක ජීවිතේ කඩයිම් තියෙනවා. නොයිකුත් පිමි තියෙනවා, විභාග තියෙනවා, පරීක්ෂණ තියෙනවා, නිරීක්ෂණ කරන්න ඕන වෙලාවල් තියෙනවා, අධ්‍යයන කළ යුතු වෙලාවල් තියෙනවා, මෙනෙහි කළ යුතු වෙලාවල් තියෙනවා, ක්‍රියාත්මක කළ යුතු වෙලාවල් තියෙනවා. ආයි ඒ පිළිබඳව නැවත වරින් වර මේක පුදුමාකාර විදිහට නිරන්තර අධ්‍යයනයක සතත අභ්‍යාසයේ නිරන්තරව සිද්ධ කරගෙන ගිහිල්ලා කඩයිම් ජය ගන්න ඕන එකක් ජීවිතය කියන්නේ. විභාග කියන්නේ අපි සමස්තයක් විදිහට දන්නා වූ පොදු විභාග නෙවෙයි. ජීවන විභාගය ගමන තුල සෑහෙන ප්‍රබලයි. ඉතින් අපේ ඇත්තෝ ජීවිත හානි සිද්ධ කරගන්න ඇත්තෝ ඉන්නවා. නැත්තේ නෑ. මොකද ඒ ඇත්තන්ගේ දරා ගැනීමේ සීමාව සහ ඒ වෙලාවල් තුල ඒ කාරණා සිද්ධ කර ගැනීමේ හැකියාව පවතිනා වූ විදිය විධික්‍රමය අනුව ඉතින් මටත් ඒ ටික පොදුයි. මොකද සමහර මාතෘකා කතා කරලා ඉවර කරපු අපේ සමහර සහෘදයන්තු මාත් එක කිව්වේ මේ මොනම හේතුවක් නිසාවත් මරණය කියන තැනට එන්න එපා කියන කාරණාව. ඉතින් ඒ කාරණාවේදී බොහෝ මේ ජීවිතය ස්පර්ශ කරපු සමහර දේවල් සපත කර ගැනීමේ හැකියාව මට ලැබුණා. ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඉතින් ඒ වගේම මේ කාරණාව මට එහෙම ඒගොල්ලෝ පැහැදිලි කරද්දිත් මගේ වාර ගානකදී ඒ වැනි උත්සාහයන් තිබිලා තිබුණා. ඒ උත්සාහයන් ප්‍රබල අවස්ථාවේදීත් අවසාන නිමේෂය අවසාන අසුරු සැනක බෙදලා ගත්තොත් කාලවකවානුවක් තුළදී ඒ ප්‍රබලත්වයක් බිඳිලා අතර වෙනවා. සමහර විට ඒක තමයි උඩුගම් බලා යන්න ගත්තාම සිද්ධ වෙන කාරණාව. සෑහෙන සැඩපහරවල් වලට අහු වෙන්න සිද්ධ වෙනවා. සැඩපහරේ ගසාගෙන යන කෙනාට කවදාවත් එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කෙනාට කොහොම සුවදායක ලෙස පහළට ගලා යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මේ උත්සාහ කරන්නේ ලෝකෝත්තර වෙන්න, ලෞතුරා වෙන්න නෙමෙයි. නමුත් ඒ කියන්නා වූ අර්ථය ඇති ලෙසින් නැවත සංසාරයේ කොහොම හරි
තවත් ඉදිරියට යන්න තියෙන සියලු දේවල් ටික නවත්ත ගන්න උත්සාහ කරන්න. ඉතින් එහෙම මාර්ගයක් තමයි මට මේ විවර වෙන්නට අවසර ලැබෙන්නේ කියන වග මට පසක් වෙනවා. ඉතින් මේ පසක් වීමත් එක්ක මම තීරණය ගත යුතුයි කල්පනා කරලා සිහි බුද්ධියෙන් නුවණින් විමසා බලලා. ඉතින් එහෙම කාලෙක මම දැනගත්ත යමක් තිබුණොත් මම කියන්නම්. ඉතින් මේ සියලු දේ යහපත් වේවා. යහපත් වීමෙන් සුවපත් වන්නට සියලු දෙනාටම වාසනාව උදා කරලා උතුම් සුවපත් භාවය මට ඇතුළු කොට ඔබ අප සියලු දෙනාටම හිමි කරගන්න මගක් විවර වේවා කියන අදිෂ්ඨානය ඇතුව මම දැනට නවතිනවා. ඉදිරියේදී අපි සම්මුඛ වෙන්න අවශ්‍ය වුණොත් යම් හේතුවක් මත ඕනම වෙලාවක මම හමු වෙන්න පුළුවන් විදියට මං කාටත් පිහිට වෙනවා. හැමතිස්සෙම මිල මුදල්ම කියන්න බෑ. ශ්‍රමය ධනය කියන්න බෑ. කාලය කියන්න බෑ. මගෙන් කෙරෙන මොන කාර්යයක් වෙනුවෙන් මට කළ හැකි උපරිමයක් මම කරනවා. ඉතින් ඒ පිළිබඳව පැහැදුණු ඇත්තෝ, ඒ පිළිබඳව පැහැදිලා ඉන්න ඇත්තෝ, ඒ පිළිබඳව අපැහැදිලි වුණා වූ ඇත්තෝ ඇතුළු කොට සියලු දෙනාගෙන්ම අයිබෝන් කියලා මම අවසර ඉල්ලගෙන නතර වෙන්නයි මේ සූදානම. කාටත් hina වෙන්න අවස්ථාව ලැබේවා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ.